අයිබෝවන් දරුවෝ දවසේ ගැටලුව අංක 48 යටතේ අපිට දීලා තියෙනවා රූපයක්. මේ රූපේ තියෙන ඍජු කෝණාශ්‍රය ගණන තමයි සෙවිය යුත්තේ. එතකොට දරුවෝ දන්නවා ඍජු කෝණාශ්‍රයක් කියන්නේ ඇත්තටම ප්‍රතිවිරුද්ධ පාද සමානයි. හැබැයි පාද අතරම සමාන වෙන්නේ නැහැ. එතකොට එක්ක දිග හෝ පළල වැඩි වෙනවා, අනිත් පැත්ත අඩු වෙනවා. ඒතකොට ඒක ප්‍රධානම කාරණේ තමයි දැන් ප්‍රතිවිරුද්ධ පාද මේ පාද දෙක සමානයි, මේ පාද දෙක සමානයි. පැහැදිලි තේරුම් ගන්න ඕනේ. හරි අපි මේ ඍජු කෝණාශ්‍රය බැලුවොත් මේ පාදේ සමානයි, මේ පාදේ සමානයි. හරි එතකොට දරුවන්ට ඍජු කෝණාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන අවබෝධය තියෙන්න එපා. ප්‍රතිවිරුද්ධ පාද සමාන වෙන්න ඕනේ. සංවෘත රූපයක් වෙන්න ඕනේ. ඒතර ওই ටික තමයි සාමාන්‍ය ඍජු කෝණාශ්‍රයක අදාස විය යුත්තේ. එහෙනම් දරුවෝ අපි බලමු මෙන්න මේ රූපේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා. එතකොට මේකට කෙටි ක්‍රම මුකුත් ගන්න යන්න එපා. මේක අපි අදාළ ස්ථාන ටික අපි මේක අක්ෂර කියන්නේ මේ ඉංග්‍රීසි අක්ෂර යොදාගමු. උදාහරණයක් විදිහට අපි කියන්නේ මෙන්න මේ විදිහට ගන්නකෝ. අපි හිතමු මෙයා නම් කරගමුකෝ. මෙයා A නම්, මෙයා B, මෙයා C, මෙයා D, මෙයා E, මෙයා F. ඔන්න වගේ අපි නම් කරගන්නවා. එතන නම් කරගෙන මුලින්ම අපි බලනවා තනි අකුරේ තියෙන ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? තනි අකුරේ. දැන් A කියන්නේ තනි අකුරක් 1යි. හරි. E කියන්නේ 1යි. හරි. මොන මම තනි අකුර ලියාගෙන 1යි 1. එතකොට D කියන්නේ තනි අකුර එකක්. F කියන්නේ තනි අකුර එකක්. දැන් ඔයාලට පේනවා. ඒතර B සහ C ගන්න බෑ මේවා සමචතුරස්‍ර. හරි. එහෙනම් තනි අකුරේ තියෙන 1යි 2යි 3යි 4ක් තියෙනවා. තනි අකුරේ ඍජු කෝණාශ්‍ර 4යි. එහෙනම් දැන් අපි ඊළඟට අකුරු දෙකේ ඍජු කෝණාශ්‍ර බලන්න. බලන්න අකුරු දෙකේ ඍජු කෝණාශ්‍ර. අකුරු දෙකේ ඍජු කෝණාශ්‍ර ගත්තොත් දැන් මේ දෙන්න එකතු වුණොත් 1යි. හරි. ඔන්න 2. ඊට පස්සේ පුතේ AB ගත්තනේ. E සහ B ගන්න පුළුවන් මේ. ඔන්න 2. හරි. ඊළඟට B සහ C එකතු වුණාම ඍජු කෝණාශ්‍රයක් වෙනවා. 2. C සහ F එකතු වුණාම ඍජු කෝණාශ්‍රයක් වෙනවා. හරි. C සහ D එකතු වුණාම ඍජු කෝණාශ්‍රයක් වෙනවා. තව අකුරු දෙකක් සම්බන්ධ වෙන තැන් තියෙනවද බලන්න. යාබද තැන්. එහෙම නැහැ නේනම් මේ ටික එකතු කරනවා. 1යි 2යි 3යි 4යි 5යි. අකුරු දෙකේව පායි පුතේ. හරි. දැන් අපි එන අකුරු තුනේ ඍජු කෝණාශ්‍ර තියෙනවද බලන්න. අකුරු තුනේව මේ පැත්තට නැහැනේ. මේ පැත්තටත් නැහැ. බෑ මේ පැත්තට බලනකොට 1යි 2යි 3යි. හරි. ඒතර මෙතන 1යි මේ තුන 1යි. එහෙනම් තුනේව තියෙනවා 2ක්. හරි. හායි අකුරු 4 එකක් බලනවා. මේ පැත්තට 4ක් තියෙනව නැහැ. මේ පැත්තට නැහැ. මේ පැත්තට තියෙනවනේ අකුරු 4ක්. 1යි 2යි 3යි 4යි. එහෙනම් එතන 1යි. එහෙනම් මේ ඍජු කෝණාශ්‍ර ටික ඔක්කොම අපි ගනිනවා. ගන්නලා උත්තරේ දාගන්නවා. කීයද? 4යි 5යි 9යි. 9යි 10යි මේකයි 12යි. එහෙනම් මෙතන ඔක්කොම ඍජු කෝණාශ්‍ර කීයද? 12යි දරුවෝ. ඉතින් මේක තේරුම් ගන්න මේ විදිහට අපිට ඉංග්‍රීසි අක්ෂර යොදලා තනි අකුර කීයද? අකුරු දෙකේවා කීයද? තුනේවා කීයද? හතරේවා කීයද? යනාදී වශයෙන් වෙන් කරගෙන ඒ අදාළ ටික ඔක්කොම එකතු කරලා අපිට පුළුවන් සමස්ත ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා දක්වන්න. එහෙනම් දරුවෝ ජය වේවා.